අයිබෝන් යාළුවනේ මේ අද මේ ෂණිකව වීඩියෝ එකට ආවේ මේ චූටි විස්තරයක් කියන්න. ඊට කලින් මෙන්න මේ වීඩියෝ එක බලන්න ඔයගොල්ලන්ට පෙන්නන්න. ඔයගොල්ලන්ට පෙන්නන්න මෙතන බස් දෙකක් නවත්තලා තියෙනවා. ඒ වගේම තව බස් දෙකක් අර පැත්තේ නවත්තලා තියෙන එක පේන්නේ නැහැ. මම මේ මගේ ෆ්‍රන්ට් කැම් එකෙන් පෙන්නුවේ මේ මම බද්දකම හයිවේ එන්ට්‍රන්ස් එකේ තමයි ඉන්නේ. ඊයේ ඉඳලා හයිවේ එකේ ස්පෙෂල් රූල් එකක් විදියට මේක අගෝස්තු මාසේ තමයි පබ්ලිෂ් කරලා තියෙන්නේ. අපි කවුරුත් හරියට දැනුවත් වෙලා නැහැ. අගෝස්තු මාසේ තමයි පබ්ලිෂ් කරලා තියෙන්නේ. ඒ වගේම අද මේ සතියේ ඉඳලා ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක නීතිය තමයි මේ හයිවේ එකේ ගමන් කරන සියලුම වාහනවල ෂීට් බෙල්ට් එක අනිවාර්යෙන් පළඳින්න ඕන. බස් ලොරි ඊට පස්සේ කා වෑන් ඕනම වෙහිකල් එක මේ අනිවාර්ය ෂීට් බෙල්ට් එකද පළඳින්න ඕන. පළඳගෙන ගියොත් තමයි ඔයගොල්ලන්ට හයිවේ එකට ඇතුළට දාන්න දෙන්නේ. ඒ වගේම එළියට යනකොටත් හයිවේ එකේ දාලා තියෙන්න ඕන. මගේ බොහොම හිතවත් යාළුවෙක් තමයි මේ විස්තරය කිව්වේ මට. ඉතින් මේ මම හිතුවා අපේ සියලුම දෙනාට දැනුවත් කරන්න ඕන. මගේ වීඩියෝ බලන සියලුම දෙනාට දැනුවත් කරන්න ඕන කියලා. මේ දැන් මෙතනත් බස් මම හිතන්නේ 6-7ක් නවත්තලා තියෙනවා, හරවල තියෙනවා. මොකද බස් වල ගොඩක් වෙලාට සියලුම දෙනාට ෂීට් බෙල්ට් නැහැ. කායක හරි අනිත් වෙහිකල් එක හරි ගොඩක් වෙලාට තියෙන්න පුළුවන්. බස් එකේ නැති හින්දා, බස් වල නැති හින්දා ගොඩක් බස් හරවල යවනවා. ඒගොල්ලන්ට සිද්ධ වෙලා තියෙනවා. මෙතන බද්දේගම ඉඳලා අම්බලන්ගොඩ පැත්තට ගිහිල්ලා කොහෙන් හරි ගිහිල්ලා අලුත්ගම පැත්තට ගෙන ගම්පහ බස් එකකුත් මට සෙට් වුණා. ඉතින් ඒක හින්දා මේ ඔයගොල්ලෝ මගතට යනකොට විශේෂයෙන්ම හයිවේ එකට දානකොට පොලිසියෙන් අනිවාර්යෙන් බලනවා ඔයගොල්ලන්ගේ පිටිපස්සේ ඉන්න පැසෙන්ජර් පවා ෂීට් බෙල්ට් දාලා තියනවද කියලා බලනවා. ඉස්සර කට්ටිය කොහොමත් අනිවාර්යෙන්ම දාන්න ඕන. ඒක විශේෂයෙන්ම ඒක අපේ ආරක්ෂාවට ඩ්‍රයිවර්ස්ලා පැසෙන්ජර්ස්ලාගේ ආරක්ෂාවට තමයි ඒක කරන්නේ. මම කීප දෙනෙක් පොලිසියත් එක්ක ආගිය කරගන්නවා මේමයි මේ අපි දන්නේ නැහැ කියලා. ඇත්තටම නොදන්නාකම නීතිය නෙවෙයි. නීතිය නොදන්නාකම නීතිය ගැලවීමට කාරණාවකුත් නෙමෙයි කියන එක අපි දන්නවා. ඒක නිසා මම සියලු දෙනාට ආදරෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ තමන්ගේ වාහනේ තියෙන ආසන පටි පළඳ ගන්න. ඒ වගේම ඔබ හයිවේ එකට දාන්න කලින් ඔබගේ වාහනේ ආසන පටි හරියට තියෙනවද බලන්න. මේක හරංචි වෙච්ච ගමන් මං උනත් මගේ වාහනේ තියෙන ෂීට් බෙල්ට් අතරම පහම චෙක් කරලා බැලුවා. පහ වැඩ දෙයිනේ කියලා. ඒක හින්දා මේ තමන්ගේ ආරක්ෂාව තමන්ගේ වගකීම රටක් වෙනුවෙන් කරන්න පුළුවන්. ඒ හැමදේම වෙනුවෙන් අපි සැදී පැහැදී ඉන්න ඕන. ඒක තමයි අපේ ජීවිතේ හැටි. ඉතින් මේ අපි රටට වැඩදායි විනයගරුක රියදුරන් හැටියටත් මගීන් විදියටත් ඉතින් මේ කාරණාව අපි හේතු තේරුම්ගෙන අපි වැඩ කරමු. ඉතින් මේ සමහර විට අපි තාම ඇත්තටම එකපාරටම මේ නීතියට ඇතුළත් වෙලා නැහැ, රෙඩි වෙලා නැහැ. ඉතින් අද හෙට අපිට සිද්ධ වෙනවා බස් තියෙන කට්ටියට බස් වලට ෂීට් බෙල්ට් අල්ල ගන්න වෙනවා. ඒ ආරක්ෂාව ගැන බලන්න වෙනවා. ඒ වගේම අනිත් සියලුම නැති වාහන ලොරි බස් කා වෑන් හැම එකම අනිවාර්යෙන් අපිට සිද්ධ වෙනවා මේ ෂීට් බෙල්ට් එක හදාගෙන ඔබ හයිවේ එකේ ගමන් කරන කෙනෙක් නම්. ඒ නැතත් මට හිතෙනවා බොහොම ඉක්මනින්ම මහා මාර්ගයටත් මේ නීතිය එවි. මොකද ඇක්සිඩන්ට් ප්‍රමාණය වැඩි, ජීවිත ආරක්ෂාව ගැන හරිම සැලකිල්ල අඩුයි. රියදුරන්ගෙත් මගින්ගෙත් ජීවිත අවදානම එන්ඩ වැඩි වෙනවා. අපි චූටි රටක් විදියට වැටෙන වාහන ප්‍රමාණයත් පාරට වැඩි. සහ හැමෝටම 100%ක් විනයගරුක රිය පුහුණුවක් ඒ වගේම රිය පැදවීමේ හැකියාවක් එකපාරට එන්නේ නැහැ. කාලයක් එක්ක මම කලින් වීඩියෝ එකක් කරා අපි රියදුරු කම කරනකොට බොහොම පරිස්සම් වෙන්න ඕන. මොකද අපිට වඩා ප්‍රශ්න තියෙනවා අපේ ඉස්සරහට යන එක්කෙනාට. මම කලින් වීඩියෝ එකක් ගොඩක් වෙලාට මේ විනයගරුක නොවන විදිහට වාහන පැදවීම ගැන මම වීඩියෝ එකක් කරා. ඉතින් ඒ කරලා සති 3ක් විතර යනකොට හපුතලේ මේ ඇල්ලේ බස් එක පෙරලිලා ලොකු අනතුරක් සිද්ධ වුණා. ඉතින් ඒවා වෙන්න හොඳ නැති දේවල් අපි හැම ජීවිතයක්ම ගොඩක්ම වටිනවා. ඒක නිසා මම මේ සුළු මොහොතේ හිතුවේ මමත් මේ වීඩියෝ එක කරලා දාන්න ඕන කියලා. මේකෙන් යම් වැදගත්කමක් මේ සමාජයට ඇති වෙයි කියලා හිතලා තමයි. ඉතින් ඇත්තටම ඔයගොල්ලෝ ගොඩක් අපහසුතාවටපත් වෙනවා බස් එකක් හය කරගෙන හරි නැත්නම් ඔයගොල්ලෝ වැඩට යනවා නම් හරි ඒකේ ෂීට් බෙල්ට් නැත්නම් ඊට පස්සේ ගොඩක් අපහසුතාවටපත් වෙනවා. ඒ හින්දා බස් හිමි මහත්තුරුනි, රියදුරු මහත්තුරුනි තමන්ගේ බස් වල විශේෂයෙන්ම අපහසුතාවටපත් වෙන බස් එන එකයි මම බස් එක ගැන කියන්නේ. පුළුවන් තරම් ඔබගේ පාරිභෝගිකයා ගමන් කරන කෙනාව අපහසුතාවයක් නොවන විදිහට ක්‍රියා කරන්න. ඒක ඔයගොල්ලන්ගේ ව්‍යාපාරයටත් ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම රටක විනයගරුක සමාජයක් විදිහට අපිට නැගෙන්නත් ඒක සෑහෙන්න වැදගත් වෙයි. ඉතින් මේ
ඒ ගැන විස්තරයක් ලැබුණොත් ඒ ගැන අරන් අරන් එන්නම්. ඒ වගේම නැවත වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම ඔබගෙන් සමුගන්නවා. බොහොම ස්තුතියි.